අයිබෝන් ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් තවත් අලුත් වීඩියෝ එකක්. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නවා පොයේ දවසේ අනුරාධපුරේ උඩමලු එන්න ඕන කියලා පොඩ්ඩක් හිතුවා. ඉතින් අපි දැන් උඩමලුවට ඇවිල්ලා ඔයාලා දැන් වීඩියෝ එක දකින්න ඇති. මට ජයශ්‍රීමා බෝධි හරිය රුවන්වැලිසෑය හරි වීඩියෝ එක කරගන්න බැරි වුණා. මොකද අපි ගිහිල්ලා ටික වෙලාවක් යන්න පටන් ගත්තාට පස්සේ වහින්න පටන් ගත්තා. ඒ හින්දා ඉතින් මට හරියට වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. ඉතින් දැන් අපි එතෙන් ගිහිල්ලා ඇවිල්ලා අපි දැන් යන්න හිතාන ඉන්නවා. ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය දන්නවා ඇති මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධ තැනක් ගොඩක් කට්ටිය යන එන තැනක් මේ අනුරාධපුරේ තියෙන මේ පිච්චමල් මහසෑය කියලා තැනක්. මේ මමත් එතෙන් මේ අනුරාධපුරේ මෙච්චර ඇවිල්ලා තිබ්බට මේ එතෙන් ගිහිල්ලා නැහැ. ඉතින් අපි ගිහිල්ලා බලමු එතන මේ මොන වගේ තැනක්ද. ලස්සන පන්සලක් ගොඩක් කට්ටිය වීඩියෝස් දාලා තිබ්බා. අපි එතනදී ගිහිල්ලා බලමු මොකක් කොයි වගේ තැනක්ද කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ අපි ගිහිල්ලා වඩත් පස්සේ මේ ආයෙත් ලොකු වැස්සක් එන්න තමයි එන්නේ. ඉතින් මේ දවස් ටිකේ මේ පැත්තට මේ පොඩි වැහි යනවා. මේ අපේ පැත්තට නම් මේ වැස්සේ නෑ. දැන් අපි මෙහෙට ආවට පස්සේ තමයි මේ වහින්න පටන් ගත්තේ. මේ වෑන් එකේ තමයි ආවේ. මල්ලිගේ වෑන් එකේ මේ අපි දැන් ඉතින් මෙතන උඩමළුවේ යන්න හදන්නේ. අපි බලමු ඊළඟට අපි කොහෙද යන්නේ කියලා. පිච්චමල් විහාරයට යන අතරතුරදී දැන් වෙලාව දවල් 1ට විතර ඇති. පොඩ්ඩක් කට්ටියට බඩගිනි කියලා පොඩ්ඩක් කන්න නතර කරා. ඉතින් මෙන්න කඩයක් ගන්න නතර කරා මේ වහිනාත් එක්ක එළියේ. අපි ගිහිල්ලා බලමු. Ayo dia nak tanya. ඉතින් අපි දැන් දවල්ට කාලා අපි දැන් හොටල් එකෙන් එළියට ආවා. අපි දැන් පිච්චමල් සෑයට යන්න තමයි යන්නේ. අපි ගිහිල්ලා බලමු.
ඔන්න ඉතින් අපි පිච්චමල් විහාරය ළඟට ඇවිල්ලා ඉන්නේ. දැන් අපි ඇතුළේ යන ගේට් එක තමයි ඉන්නේ. ඉතින් අපි ඇතුළට ගිහලා බලමු. පිච්චමල් විහාරයට ඔයාලත් ඇවිල්ලා තියෙනවා නම් අර ගොඩක් කට්ටිය වීඩියෝ වල දකින්න තැනක් තමයි මේක. ඉතින් ඔයාලටත් මතකද බලන්න මේ තැන. පොයි දවසේ අපි ආවේ ඉතින් මෙතෙන් ඇතුල් වෙන්න දෙන්නේ නැහැ ඇතුළට. ඉතින් ස්වාමීන් වහන්සේලාට බාධා වෙන හින්දා වෙන්න ඇති මං හිතන්නේ ඇතුල් වෙන්න දෙන්නේ නැතුව ඇත්තේ. ඉතින් අපිට මෙතන ඉඳලා තමයි බලන්න වෙන්නේ. බලන්න ඔයාලටත් මතකද මේ තැන කියලා. විහාරස්ථානය අතන වැව ළඟට යන්න තිබ්බ ඒ කොටස වැහෙන්න හේතුව තමයි මොකද මීට කලින් ඔයාලා දකින්න ඇති ඔය දැන් ඔය TikTok එකේ දාලා තිබ්බ වීඩියෝ කට්ටිය ඇවිල්ලා මෙතන මේ මල් අරගෙන මෙතන කපල් ඇවිල්ලා මෙතන විකාර කරලා ඒ හින්දා ඉතින් දැන් එතන වැහිලා තියෙන්නේ. ඉතින් මම එකත් හිතනවා ඒකත් හොඳයි මොකද සෝබාදහමට අයිති දේවල් සෝබාදහටම තියෙන්න ඕනේ හොඳයිනේ. ඉතින් ඒකේ විදිහට වැහිලා තිබුණේ. ඉතින් ඔයාලට මේ පන්සලට ආපුවා ඉතින් මේ පන්සලේ මේ බුද්ධ මන්දිරයක් එහෙම තියෙනවා. ඒක වැඳ පුදා ගන්න පුළුවන්. ඉතින් අර තැන ඉදිරියට දිගටම වැහිලා තියෙයි. මිනිස්සුන්ගේ වැඩ හින්දාම තමයි මේ වගේ තැන් වලට මේ වගේ දේවල් වෙලා තියෙන්නේ. අපි දැන් ඉන්නේ ගලේවිල බහුගල්ලා ඇවිල්ලා ඕමාරගොල්ල කිට්ටුව. ඉතින් අදට මගේ vlog එක මෙතන ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාන්න යන්න, comment එකක් දාන්න යන්න. මතකයි channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමින් අද ඔයගොල්ලෝගෙන් සමු ගන්නවා. එහෙනම් හැමෝටම ජය වේවා.